ඔය ඔබතුමා දෙමළෙන් කතා කරේ දෙමළ භාෂාවෙන් කතා කරේ එහෙ පුත්තලේ මුස්ලිම් අයට ඔබතුමා මාර දක්ෂයි මේ වැඩේට. සිංහලෙන් කතා කරනවා එකක්. හරිද? ඉංග්‍රීසියෙන් කතා කරනවා වෙළඳාමට. දෙමළ භාෂාවෙන් කතා කරනවා මුස්ලිම් ජනතාවට. නියමයට කරා ඒක. ඔයා ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඒකනේ. I respect you. මම ඔයාලට ගරු කරනවා ඒකට. ඒක සාමාන්‍යයෙන් කරන්න බෑ. ලුණු කතාවක් කියනවනේ. ලුණු කතාවේ මෙහෙමයි තියෙන්නේ. විශේෂ බාර ඇමතිවරයා හැටියටත් ඒ වගේම අපේ වෙළඳ අමාත්‍යතුමාත් මෙතන ඉන්නවා. මේකට මැදිහත් වුණා. අපි මේකට මැදිහත් වෙච්ච කාලවකවානුව ගත්තොත් අපි ආණ්ඩුවට ආවා සැප්තැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ඉඳලා මේ ප්‍රශ්නේ පැන නැගි. මේ ලුණු ප්‍රශ්නේ දෙසැම්බර් මාසේ ඉඳලා බලපෑත් මොකද මේක ස්වභාවික ක්‍රියාවලියක්. මේක ස්වභාවික ක්‍රියාවලියක්. අපි ලුණු වලට කියන්නේ නියෝජක කතානායකතුමා ස්වභාවික ලුණු කියලා. ඇයි මේ ලුණු ක්‍රියාවලිය තියෙන්නේ හිරුවෙලියයි සුළඟයි ජලයයි එක්ක. මේක පටන් ගන්න කලපුවේ තියෙන වතුර ලුණු ඝනත්වයක් සහිත කාරම සහිත වතුර අර අපි ලියදි වලට වගේ එකතු කරන පුලින්ම ඒ එකතු කරන එක ප්‍රසන්ටේජ් එක 1 ඉඳලා 24 දක්වා ප්‍රමාණයක් තියෙන්න ඕන. සෝඩියම් ක්ලෝරයිඩ් කන්ටෙන්ට් එක 24 දක්වා තියෙන්න ඕන. ඒ 24 දක්වා තියෙන කාල සීමාව මාස 3ත් 4මාර අතර මේ ලියදි වල කරකවන්න ඕන. ඒකෙන් තමයි සෝඩියම් තත්ත්වය පල්ලෙහාට ගන්නෙ. කාරම කියන එක. ඒ කාලය ඇතුළත හැබැයි වැස්ස ඇති වුණොත් එහෙම ආයි මේක ප්‍රසන්ටේජ් එක පස්සට යනවා. එතකොට ගිය අවුරුද්දේ දෙසැම්බර් වල ඉඳලා ගත්තොත් අපි මේ ප්‍රශ්නේ ඇති වෙච්ච කාලේ ඉඳලා හම්බන්තොට දෙසැම්බර් වල තිබුණා 165යි මිලිමීටර්. මම අවුරුදු 4ක වාර්තාවක් මේ කරන් තියෙනවා. පුත්තලමේ 44යි දෙසැම්බර් වල. මන්නාරමේ 118යි. අලිමංකඩ 232යි මේක තිබුණේ. මේක නොවැම්බර් ඔක්තෝබර් ඉඳලම තියෙනවා. මොකද දෙසැම්බර් දැම්මයි කියලා ලුණු දෙසැම්බර් හැදෙන්නේ නැහැ. මේක ඔක්තෝබර් ඉඳලා හිතුවොත් එහෙම ඔක්තෝබර් ඉඳලා මේ වර්ෂාපතන මේ විදිහට තියෙනවා. මේක ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනයන් තියෙනවා. හම්බන්තොට අප්‍රේල් වල 140යි 2024 තිබුණේ 26යි 2023 තිබුණේ 40යි. එතකොට 140යි දැන් මාර්තු වල 142යි. හැබැයි හම්බන්තොට මාර්තු වල 2023 තිබුණේ 23යි 140යි දැන් මිලිමීටර්. මේක පුත්තලම ගත්තොත් එහෙම 2025 132යි මාර්තු වල. ගිය අවුරුද්දේ 24.4යි 2022 තිබුණේ 57යි. මෙහෙමයි තියෙන්නේ. ඒක මේ මාලිමා ආණ්ඩුව ආපු නිසා ලුණු ඇටයක්වත් නැහැ කියන්න බෑ. මේක තියෙන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. එතකොට අපි මාස 4ක් විතර ලුණු මෙන්න මේ ප්‍රසන්ටේජ් එක 24ට ආවට පස්සේ තමයි අපි ඊළඟට මේවා දාන්නේ ටැංකි වලට. ටැංකි වල තියෙන ඕන නියෝජක කතානායකතුමනි දවස් 45ක් ටැංකි එක අපි කියන්නේ ලුණු කඩනවා කියලා. දැන් මේ මහා කන්නේ ලුණු කඩන්න පටන් ගන්නේ මේ මාසේ. හැබැයි දැන් ටැංකි වල තැම්පත් වෙන්න නම් ජලය අඩු වෙන්න ඕන. මොකද වැස්සත් අපිට ස්පිල් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය තත්ත්වයක් තියෙන්න ඕන. ඩීප් ටැංක් තියෙනවා හකීම් මහත්මයා දන්නවා. ඩීප් ටැංක් වල මේවා කඩන්න පුළුවන්. ඔය පුත්තලමේ කොට දැම්මේ ඩීප් ටැංක් එකක්. ඒක මෙට්‍රික් ටන් 1300ක් තිබුණා. හැබැයි හොඳ ලුණු නෙමෙයි තියෙන්නේ. ඒවා සුද්ධ කළ ගන්නකොට මෙට්‍රික් මං ගිහිල්ලා බැලුවා පෙරේදා. 1300න් හදන්න පුළුවන් 300ක් විතර. වැඩිපුරම යනවා ජිප්සම් වලට. අන්න හරි ඒක තමයි. 10ක් ඕන එකක් හදන්න. දැන් ඔබතුමා කියන්න එහෙ තියෙන වර්ග කිලෝමීටර් 675ක්. අපි හදන්නේ 210ක. හැබැයි ඒ හදන්නත් මේ වර්ෂාපතනය අඩු වෙන්න ඕන. ඉරුවැලිය තියෙන්න ඕන. ඉරුවැලිය තිබුණත් වැඩක් නැහැ. වැස්සෙන්නත් වැඩක් නැහැ. හුළඟ තියෙන්න ඕන. මොකද උඩ තලයේ තියෙන ජල වාෂ්ප කරකවලා ගෙනියන්නේ හුළඟෙන්. ඒක මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගරු නියෝජක කතානායකතුමනි මේ මුළු කාලය අඩුතරමේ මාස 7ක් යනවා. 1 ඉඳලා 24 දක්වා වෙන්න අර ලියදි වල මාරු වෙනවා මාස 3ක් 4ක් අතර කාලේ. ටැංකි වල තියෙනවා ගින 45ක්. ඊට පස්සේ ආයි ටැංකියෙන් ගොඩ අරගෙන මැග්නීසියම් ලෙවල් එක අඩු වෙන්න අර පිරමිඩ වගේ ඉස්සර තිබුණේ හම්බන්තොට අලිමංකඩ යනකොට පොල්ලතු වලින් වහලා දැන් පොල්ලතු වලින් වහන්නේ නැහැ. ඒක ගහලා තියන්න ඕන තව දින 45ක්. එතන දින 45 ඒවා 2යි මාස 3යි. අර ලියදි වල කැරකෙන කාලේ මාස 4යි. ඔක්කොම මාස 7යි. එතකොට අපි දෙසැම්බර් මාසේ වැස්සේ නැහැ කියලා හිතලා පටන් ගත්තත් සාමාන්‍ය තත්ත්වයේ හිරුවෙලිය යටතේ සාමාන්‍ය සුළඟ යටතේ මාස 7ක් තියෙන්න ඕන. අපි ලියද්දට ගන්න ජලය ටික ලුණු බවට පත් කරලා කැට කරලා ෆැක්ටරියට ගන්න. මේක තිබුණේ නැහැ. ඒ නිසා තමයි දෙසැම්බර් මාසේ අපි මුලින්ම ලුණු ගේන්න තීරණය කළා. මෙට්‍රික් ටන් 30000ක් මුලින්ම තීරණය කළා. අපි දෙසැම්බර් மாசே உயர்கல்வித் துறையில் 15 வருடங்களை நிறைவு செய்த பம்பலப்பிட்டிய அமேசான் காலேஜ் அண்ட் கேம்பஸில் புதிய வகுப்புகள் ஆரம்பம். முன்பள்ளி ஆசிரியர் பயிற்சி நெறி, உளவியலும் உளவளத்துணையும், கணனி, ஆங்கிலம் மற்றும் முகாமைத்துவ பாடநெறிகளுடன் HND, டிகிரி, மாஸ்டர்ஸ் வரையான பாடநெறிகள் இலங்கை பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவினால் அங்கீகரிக்கப்பட்டு கல்வி அமைச்சின் கீழ் 3ஆம் நிலை தொழிற்கல்வி ஆணைக்குழுவினால் பதியப்பட்ட அமேசான் காலேஜ் அண்ட் கேம்பஸ். மேலதிக விவரங்களுக்கு 0765 204 604 www.amazoncollege.lk